නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ මාතරං වා පීතරං වා චින්නකං ගත යොබ්බනං අහෝසන්තෝන භරති තංජඤ්ඤා වසලෝ ඉතේ. ශ්‍රද්ධාවන්ත පින්නතුනේ, අපි සාකච්ඡා කරමින් සිටින්නේ අග්ගික වාද සූත්‍රය, එහෙම නැත්නම් වස්සල සූත්‍රය. අද දවසේදී අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ 9 වෙනි ගාථාව හා 10 වෙනි ගාථාව. අපි මීට කලින් ගාථා ධර්ම 8ක් සාකච්ඡා කරන්නට යෙදුනා. මේ පින්නතුන්ට මට හැකි පමණින් කියලා දෙන්නට යෙදුනා. අද තිබෙන ගාථා දෙකක් මේ පින්නතුන්ට මට හැකි පමණින් තේරුම් කරලා දෙන්නට උත්සාහවත් වෙනවා. යෝ මාතරං වා පිතරං වා චින්නකං ගත යොබ්බනං පහෝසන්තෝන භරති තංජඤ්ඤා වසලෝයිති. යම් කෙනෙක් තමන්ට පුළුවන් කාලයේදී පුළුවන්කම තිබෙද්දී දුර්වල වයෝවෘද්ධ පියාට මෑණියන්ට මව්පියන් පෝෂණය කරන්නේ නැත්නම් ඔහු වසලෙක් කියලා මේ ගාථාවේ සඳහන් කරන්නට යෙදුණා. තමන්ගේ ඇති සත්‍ය ප්‍රමාණයටවත් දෙමව්පියන්ට නොසලකනවා නම් ඔහු වසලෙක් බව භාගතුන් වහන්සේ මේ ගාථා රත්නයේදී දේශනා කරන්නට යෙදුණා. මව්පියෝ දෝපුතුන් හට ප්‍රධානම උපකාර කරන්නෝ. පුතුනට මව්පියන් තරම් උපකාර කරන අන් කෙනෙක් මේ ලෝකේ නැහැ. සියලු දෙනාට යස ඉසුරු ලැබුණේ මව්පියන් නිසා බව කිසිවෙටකත් අමතක නොකළ යුතු කාරණයක්. මව්පියෝ දෝපුතුන් කෙරෙහි හැම විටම මෛත්‍රිය පතුරවමින් වාසය කරනවා. පිළිසිඳගත් දාපටන් සිටම දරුවාගේ අභිවෘද්ධිය ගැන නිරන්තරයෙන්ම කටයුතු කරනවා. දරුවන්ට පැමිණෙන්නට තියෙන දුර්වලදී කාරණාවලදී එයින් මුදවා ගැනීම පිණිස තමන් මොන මහන්සියක් හෝ දරලා එයින් දරුවන් මුදා ගන්නට කටයුතු කරනවා. ඒ වගේ අවස්ථාවකදී දරුවන් එයින් මුදවා ගන්නට තමන්ගේ දිවි පිදුමට හෝ තියලා කටයුතු කරනවා. දරුවන්ගේ අභිවෘද්ධියේදී අපමණ සතුටට පත්වනවා. ස්වශක්තියෙන් කටයුතු කරගනිමින් ජීවත් වන පුතුනට මව්පියන්ගේ සිතෙහි උපේක්ෂාව මැදහත් බව පහළ වෙනවා. මෙසේ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ඛාව දරුවන් කෙරෙහි නොකඩවාම පවත්වනවා. මව්පියෝ ඒ නිසා බ්‍රහ්ම නම් වෙනවා. බැහැර සිටිනන් හැම දිනාටම පළමුවෙන් මව්පියන් තම දරුවන්ට හොඳ නරක කියා දීම ආදිය නිසා, ශිල්ප ශාස්ත්‍ර කියා දීම ආදිය නිසා දෙමව්පියන්මයි අපිට කෑම කන හැටි ඉගැන්වුවේ, වැසිකිලි කැසිකිලි අන ඉගැන්වුවේ, දත් මදින හැටි ඉගැන්වුවේ. මේ ආදී නොඑක් දේවල් පළමුවෙන්ම කියලා දුන්නේ දෙමව්පියෝ. ඒක නිසා දෙමව්පියෝ මුල් ගුරුවරු ලෙස සලකනවා. දෝපුතුන්ගේ පූජාවන්ට සුදුසු වන නිසා ආහුනේය නමිනුත් දෙමව්පියන්ට කියනවා. උපදින්නට පළමුව ආරක්ෂාව සැලසුවෙත් දෙමව්පියන්. ඉපදුනාට පස්සේ යම් දෙවිතේවතාවන් ආරක්ෂා කරත් උපදින්නට කලින් මව් කුසේ සිටියේදී අපිව ආරක්ෂා කරේ දෙමව්පියන් නිසා පූර්වදේව නමිනුත් දෙමව්පියන් හඳුනනවා. මව්පියන් දරුවන්ගේ වැඳුම්, පිඳුම්, උවටැන්, කෙරුම් ආදිය හැම පොදු සත්කාරයකටම හාත්පසින්ම සුදුසෝ බවට පත්වෙනවා. මව්පියනට කොතරම් සැලකුවත් සෑහීමකට පත්වන්නට හොඳ නැහැ. මුළු ජීවිත කාලය තුළම සැලකුවත් මව්පියන් කළ උපකාරයන්ට සම කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. මව්පියෝ තමන්ගේ කටයුතු යන්තමින් පිරිමසාගෙන තමන්ගේ දරුවන්ට හොඳ ඇඳුම්, පැළඳුම්, කෑම, බීම, ඉඳුම් හිටුම් සියල්ලම දරුවන්ට සලසා දෙනවා. මව්පියන් පිළිබඳ ගුණ සලකා ක්‍රියා කරන දෝපුතුන් විසින් කුඩා කාලයේ සිටම මව්පියන්ට සලකන්නට පුරුදු වන්නට ඕනේ. උදේ සවස ගමනක් යන්නට පළමුව මව්පියන්ට වැඳ සමු ගන්නට කටයුතු කරන්නට ඕනේ. මව්පියන් යටතේ වාසය කරනවා නම් නින්දට යන්නට කලින් මව්පියන් වැඳලා නින්දට යාම බෞද්ධ චාරිත්‍රයක්
බව තේරුම් අරගෙන මව්පියන්ට වන්දනාමාන කරලා නින්දට යන්නට ඕනේ. කළ හැකි උපස්ථාන ඇත්තම් ඒ ඉමහත් ආදරයෙන් ගෞරවයෙන් මනාව කරලා දෙන්නට ඕනේ. මව්පියන් ගිලන්වෝ කල්ලි සියතින්ම උපස්ථාන කරන්නට පුළුවන් නම් ඒ උපස්ථාන කරන්නට ඕනේ. දෝපුතුන් ඇති දැඩි කල්ලි වයෝවෘද්ධ වෙසෙන මව්පියන්ගේ සුවදුක් පහසු බැලීම තමන්ගේ අනෙක් හැම කාර්යයකටම වඩා උතුම් කාර්යයක් ලෙස සලකන්නට ඕනේ. තමන් හැදෝ වැඩෝ මව්පියන් දුප්පත්ව අසරණව සිටියේදී තමන් සැප විඳින්නේ මොන සිතකින්ද මෙහෙම නිතරම මෙනෙහි කරන්නට ඕනේ. සත්පුරුෂ සිත ඇති මිනිසුන් නමින් පෙනී සිටින කිසිවෙකුට මව්පියන් නොපොදා ඉන්නට පුළුවන් කමක් නැහැ. පුහුදුන් බැවින් මව්පියන්ගේ සුළු සුළු අඩුපාඩු ගති තිබුණත් ඒවා මහා මෙරක් විදිහට සලකලා වෙනස්කම් කරන්නට හොඳ නැහැ. දෙමව්පියන්ට එහෙම වෙනස්කම් කරන්නේ කෙසේද? මව්පියන් කෙරෙහි අගෞරවයක් හෝ අප්‍රසාදයක් ඇති කරගන්නට හොඳ නැහැ. බෞද්ධ කිසිවෙකුට එසේ කරන්නට පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. බෞද්ධයන් විසින් මව්පියෝ පිදිය යුතුයමයි. මව්පියන් නොපදනවා නම් තරුණුවන් කෙරෙහි කොපමණ භක්තියක් ගෞරවයක් තිබුණත් මව්පියන් නොපදනවා නම් ඔහු බෞද්ධයෙක් වන්නේ නැහැ. මව්පියන්ගේ ගුණ සලකලා උපස්ථාන කරන්නට යම් කෙනෙකුට පුළුවන් කමක් නැත්නම් තමන්ට මව්පියන්ගෙන් සිදු වූ මෙහෙය ගැන සිතා බලා කළගුණ සැලකීමක් වශයෙන්වත් හැකි පමණින් උපස්ථාන කරන්නට ඕනේ. ඒ සත්පුරුෂ ධර්මයක්, සත්පුරුෂ ක්‍රියාවක්. අප බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට සෙවන සලදා දීමෙන් උපකාර කළ සිත් පිට නැති භෝගසට පවා අනිමිස ලෝචන පූජාව නම් වූ පූජාව කිරීම වශයෙන් ඇසිපිය නොහිලා ඒ දෙස බලා සිටීමෙන් කළ ගුණ සැලකූ බව දේශනාවේ සඳහන් වෙනවා. ජීවිතයේහි අවසන් චාරිකාවේදී තමන් වහන්සේගේ ශාසනික මෙහෙයට අතිශයින් උපකාරෝ විසල් පුරය දෙස ඇත් බැල්මෙන් බලා කළගුණ සැලකූ සැටි සිහි කරගන්නට ඕනේ. මෙසේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ බුදු බව ලැබූ සැටියේදීත් අගදීත් අචේතනික වස්තුන්ට පවා කෘතඥතාවයෙන් එදෙස බලා ඉඳලා මුළු ලොවටම ආදර්ශයක් සපයා දුන්නා. ඒකේ මුලාග දෙකෙහි පමණක් නොව සෙසුත් අපමණ අවස්ථාවලදී කළගුණ සැලකීම ගැන ආදර්ශයක් දුන්නා. එහි අනුවාස් පවා දහමේ දේශනා කරන්නට යෙදුණා. ඒහෙන් බුද්ධාවාදය පිළිපදින්නා බෞද්ධයෙකු විසින් නම් මව්පියන්ගෙන් තමන්ට සිදු වූ යහපත සලකා ඊට ප්‍රතිඋපකාර කිරීම වශයෙන්වත් මව්පියන්ට උපස්ථාන කරන්නට ඕනේ. මව්පියන්ට පුදන්නට ඕනේ. 5 ආකාරයකින් මව්පියන්ට පිදිය යුතු බව තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාවේ සඳහන් වෙනවා. බතෝනේ හරිස්සාමි. මව්පියන් විසින් කිරිපවා අතපය වඩා සෙම්සොටු ආදී අපවිත්‍ර දේ ඉවත් කරලා නාවලා කවලා පෝලා අතපය ආදී සියලුම දේම හදලා උස්මහත් කරාට පස්සේ වයෝවෘද්ධව වෙසෙන මව්පියන්ගේ පාදෙවීම නෑවීම කැඳපත් සපයා දීම ලෙඩට දුකට බෙහෙත් හේත් ටික අරන් දීලා පෝෂණය කරන්නට බැඳී ඉන්න බව අමතක කරන්න හොඳ නැහැ. මව්පියන් පෝෂණය කිරීම පළවෙනි යුතුයකමක් ලෙස සලකන්නට ඕනේ. මේ වගේ කරුණු මව්පියන්ට හැම සුවපහසු කමක්ම සලසා පෝෂණය කළ යුතු බව ධර්මයේ සඳහන් වනවා. කිච්ඡං නේසං කරිස්සාමි. දෙමව්පියන්ගේ යම්කිසි කටයුත්තක් තියෙනවා නම් තමනට කළ හැකි කල්හි තමන්ට කරන්නට පුළුවන් අවස්ථාවේදී දෙමව්පියන්ගේ කටයුත්ත කරලා දෙන්නට ඕනේ.
හදිස්සියෙන් අපි කියමු දෙමාපියන්ට බෙහෙත් ටිකක් ගෙන්න ගන්න ඕනේ. ඒ වගේ අවස්ථාවකදී තමන්ට පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් තමන් විවේකී අවස්ථාවක ඉන්නවා නම් දෙමාපියන්ට ඒ කටයුත්ත කරලා දෙන්නට ඕනේ. එහෙමනම් දෙමාපියන්ට යම් තැනකට යන්න ඕන නම් ඒ වගේ අවස්ථාවකදී දෙමාපියන්ට ඒ කටයුත්ත කරලා දෙන්නට ඕනේ. කුලවංශන් අපේස්සාමි. කුල පරපුර රකිමේ කියන අදහසක් තියෙන්නට ඕනේ. කුල පරපුරේ පිරිහිලා නොපිරිහිලා පවත්වාගෙන ගෙන සිරිත් විරිත් අමතක කරන්නට හොඳ නැහැ. ඒවා සම්පූර්ණ කරන්නට තම පරපුරට නොසිරලන දේ නොකරන්නටත් කෙත් වතු රන් රෙදි ආදී විනාශ නොකොට හොඳින් රැක බලා ගන්නටත් මව්පියන් අධර්මයෙන් මුදවා ධර්මයේ පිහිටවන්නටත් පරම්පරාව පවත්වාගෙන සලාක දාන ආදී නොකඩා දේමට කටයුතු කරන්නට ඕනේ. අපේ පැරැන්න නිතාම පිළිකුල් වශයෙන් සිතා වැළකුණු දේවල් මා මෙබඳු දේ කිරීමෙන් අපේ මුළු පරපුරටම කරන මහත් නින්දාවක් විදිහට කල්පනා කරලා ඒ වගේ කටයුතු වලින් වැළකීලා Tamanගේ කුල පරපුර රැක ගන්නට කටයුතු කරන්නට ඕනේ. දයාච්ඡං පටිපජ්ජාමි. මව්පියන්ගේ උරුමය ලැබෙන පරිදි පිළිපදින්නට ඕනේ. ඇතම් මව්පියෝ සිය අවවාදය නොපිළිගන්නා වූ දරුවන් අපුත්‍රක කරනවා. එසේ අපුත්‍රක වූ දරුවෝ මව්පියන් සතු වස්තුන්ට අහිමි වෙනවා. මේ නිසා මව්පියන් සැලකීම වශයෙන්ොත් මව්පියන්ගේ සිත නොරිදවා ඔවුන්ගේ අවවාදය පිළි අරගෙන ඒ අනුව පිළිපදින්නට ඕනේ. දූපුතුන්ගේ පරම යුතුයකමක් තමයි මව්පියන්ට අකීකරු නොවේ ඉන්න එක. දරුවන් කොතරම් මව්පියන්ට කරදර කරත් මව්පියන් ඒ දරුවන් ගැන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයෙන් යුතුවයි ඉන්නේ. ඒක නිසා මව්පියන් කෙරේ කීකරු වන්නට ඕනේ. මව්පියන්ට කීකරු වෙනවා කියන්නේ මව්පියන්ට කරන ලොකු සංග්‍රහයක්, ලොකු අනුග්‍රහයක් බව සලකන්නට ඕනේ. අතචපන පේතානං කාලකතානං දක්ඛිනං අනුපද්දස්සාමි. මව්පියන් කාලක්‍රියා කළ කල්ලේ 3 මාසයේ 7 දවසේ පින් දානමානය දීලා ඒ කටයුතු කරන්නට ඕනේ. මව්පියන් ජීවත්ව සිටින කාලයේ කළමනා යුතුයකම් මෙය වූ කලේ මව්පියන් පරලොව සැපත් වූ කල්ලේ කළමනා යුතුයකම් මව්පියන්ට පින්දහම් අනුමෝදන් කිරීම. මව්පියන්ට පින්දහම් කර පින්මෝදන් අවබෝධන් කිරීම ඒ කටයුතු කරනවා නම් දූපුතුන්ගේ දෙලොව දියුණුවටම හේතු වනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ දේවල් නොකරනවා නම් දෙලොවෙන්ම පිරිහෙන කාරණයක් කියලා ධර්මයේ සඳහන් වෙනවා. මව්පියන්ට සලකන්නා කරේ නුවණැත්තෝද විශ්වාසයෙන් ඉන්නවා, නුවණැත්තෝද ප්‍රශංසා කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා හොඳින් මව්පියන් පිදීමෙන් මාපියන්ගේ සිද්ධිනාගත් දරුවෝ මනවින් දියුණුවට පත් වෙනවා කියලා. මාපියන්ගේ ආශිර්වාදය තරම් වටිනා ආශිර්වාදයක් මුළු ලෝකයේ කොහෙවත් නැහැ. මාතා පිතුන අනුකම්පිතස්ස මහානාම කුලපොත්තස්ස උධියේව පාටිකංකා නෝ පරිහානි. මහානාම මාපියන්ගේ අනුකම්පාව ලබනහුන්ට දියුණුවක්ම මිස පෙරහීමක් වන්නේ නැහැ කියලා ධර්මයේ දේශනා කරනවා. සමහර කෙනෙක් Taman උසස් කල්හි අසරණ මව්පියන්ට නොසලකා හරිනවා. පැරණි සිරිත් ගරු කරමින් පරණ තාලයට වාසය කරන මව්පියන්ට සිය මව්පියන් යයි කීමට පවා ඔවුන්ගේ හිත නැවෙන්නේ නැහැ. මව්පියන්ගේ සුළු දොසක් තිබේ නම් ඒ සුළු දොස මහා මෙරක් තරමට ගණන් අරගෙන ඇතම් කෙනෙක් මව්පියන්ට සුළු උපකාරයක්වත් කරන්නට කටයුතු කරන්නේ නැහැ. එය නොපහත් සිතින් කරන දෙයක්. එහෙම පොඩි කටයුත්තක් කරත් එය නොපහත් සිතින්මයි කරන්නේ. ආදරයෙන් සහ ගෞරවයෙන් ඒ කටයුත්ත කරලා දෙන්නේ නැහැ. හොඳ දරුවෝ මව්පියන්ගේ පමාද දොස් ගණන් ගන්නේ නැහැ. යුතුයකම් අඩු කරන්නේත් නැහැ. අඩු කරන්නේ නැතුව යුතුයකම්
යම් සැලකීමක් තියෙනවා නම් ආදරයෙන් ගෞරවයෙන්ම සියතින්ම මව්පියන්ට කරලා දෙනවා. මව්පියන්ගේ සිත් අමනාප වන පරිදි වචනයක්වත් කියන්නට හොඳ නැහැ. සිය ඇස් අන්ධ කර ගනිත තරහා සිතින් මව්පියන් දෙස බලන්නටවත් හොඳ නැහැ. තමාගේ යම්කිසි හමා දොසක් සිදුවේ නම් වහා වැඳ කමා කරගන්නට ඕනේ. ජීවත්ව සිටියේදී කමා කරගන්නට නොහැකි වුණා නම් මල සිවුරට හෝ වැඳ ඒ කමා කරගන්නට ඕනේ. මෙකල ඇතැම් අය මව්පියන් කෙරෙහි කලමනා වැඳුම් පිදුම් ආදිය වෙනුවට නොයෙක් බැනුම් දෙඩුම් ගුටිපැට ආදියෙන් තමයි දෙමාපියන්ට සංග්‍රහ කරන්නේ. එබන්දන් හට මිත්ත වින්දකයාට මෙන් මෙලොවදී මාහත් නපුරක් සිදුවෙන බව සලකා ගන්නට ඕනේ. තථාගතයන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට විජම්බන දෙසීම සිදු කරන්නට යෙදුනා. සුදෝන් රජතුමා උදෙසා දුර කතර ගෙවාගෙන වැඩම කරලා දහම් දෙසා අනාගාමී ඵලයට පත් කරන්නට යෙදුනා. ගිහි කාලේ තමන් හැදූ වැඩූ ප්‍රජාපති ගෞතමිය පෙරණුවන් පාන්නට වඩිද්දී තමන් වහන්සේ පසුපසින් ගමන් කරන්නට යෙදුනා. සැරියුත් මාහිමියන් පිරිනුවන් පාන්නට පළමුව මෑණියන්ගේ ගෙට වැඩම කරලා බණ දෙසා මිසදුටු මෑණියන් සමුදුටු ගන්වා පිරිනුවන් පාන්නට යෙදුනා. සෝවාන් මගට ඵලට පමුණවා පිරිනුවන් පාන්නට යෙදුනා. මිහිඳු මාහිමියෝ ලක්දිව සැපත් වෙලා වෙන්නට කලින් කල් බලලා මෑණියන් හට දහම් දෙසලා කල්ගත කොට මිසදුටුව සිටි මෑණියන් සම්මා දිට්ඨියට පත් කරන්නට යෙදුණා. තථාගතයන් වහන්සේ භික්ෂුන් හට සික්ඛාපද පනවා වදාළද ඇතන් සික්ඛාපද මව්පියන් උදෙසා විශේෂ කොට පනවා වදාලා. ලෙඩ වෙනදිය මව්පියන්ට උවටන් කිරීමත් නොයිඳුල් පිණ්ඩපාතයේ දීමත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. අපිට තියෙන දැන් 10 වෙනි ගාථාව යෝ මාතරං වා පිතරං වා භාතරං භගිනින් සසුං හන්ති රෝසේති වාචාය තංජඤ්ඤා වසලෝ ඉති. යමෙක් මාපියන්ට සහෝදර සහෝදරියන්ට හෝ නැන්දලා මාමලාට හෝ අන් අයට ක්‍රෝධයෙන් වෛරයෙන් පරස වචනයෙන් බනිනවා නම් ඒ කෙනා වසලයෙක් කියලා මේ ගාථාවේ භාගතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. මව්පියන් වැඩිහිටියන්ට තාඩන පීඩන කරන්නා හා කැත පරස වසින් බනින්නාද වසලයෙක් බව භාගතුන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කරන්නට යෙදුණා. මව්පිය ආදීන් වැඩිහිටියන් කෙරේ වැඳුම් පිදුම් බුහුමන් කිරීම කලමනා යුතුයකම් රැසක් බව ධර්මයේ සඳහන් වෙනවා. ඒ යුතුයකම් කිරීම පින්කමක්ද වනවා. ඔවුන්ට බැනුම් දෙඩුම් තැලුම් පෙළුම් කිරීම පව පුරවා ගැනීමක් වනවා. මේ කාලයේදී බොහෝ දෙනෙක් වැඩිහිටියන්ට වන්දනාමාන කරන්නෙත් නැහැ, ගරු බුහුමන් කරන්නෙත් නැහැ. නොයෙක් අවස්ථාවලදී මව්පියාදීන්ට පවා ගුටි බැට දීම සහ බැනුම් දෙඩුම් ආදියෙන් අවමන් කරන්නට යෙදෙනවා. මේ කරුණ ප්‍රසිද්ධ කරුණක්. නොවැනැති සත්පුරුෂයෝ නම් කවදාවත් වැඩිහිටියන් පිදීම කරනවා. සමහර විට මව්පියාදීන්ට තමන්ට මෙන් දක්ෂ විචක්ෂණ කම් නැතත් කිසි විටකත් අවමන් කිරීමට සුදුසු නැහැ. ඒ වැඩිහිටියන්ට සෙසු ගරු කටයුත්තන්ට ගරු කිරීම තමාගේ ගෞරවය රැක ගැනීමක් බව ධර්මයේ සඳහන් වෙනවා. ඒතර අපි බලමු පරස වාචාව සිද්ධ වෙන්නට අංග 3ක් සම්පූර්ණ වන්නට ඕනේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. පළවෙනි කාරණේ ආක්‍රෝෂ කළ යුතු කෙනෙක් වීම, ක්‍රෝධ සහගත සිතක් ඇතිවීම, අනුන්ගේ සිත් රිදවන වචන කීම. මේ අංග 3 සම්පූර්ණ වුණාට පස්සේ ප්‍රාණඝාත අකුසල කර්මපතයක් වෙනවා කියලා
ධර්මයේ සඳහන් වෙනවා. පරස වචන වෙන ආකාරය අපි පරස වචනයක් කියන ආකාරය 10 ආකාරයක් තියෙන බව ධර්මයේ සඳහන් වෙනවා. පරස වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා යම් කිසි කෙනෙක් සමාදන් වෙනවා නම් ඒ පරස වචනෙන් වැළකීමක්. පරේසං මමච්ඡේදිකා පරසා වාචා ඒතේ සම්ති පරසා වාචා යම් වචනයක් කියමින් අන්‍යයන්ගේ මර්මස්ථානයේ හෙවත් බලනහර සිඳින්නාක් මෙන් වේද එබඳු වචන පරසා වාචා කියලා ධර්මයේ සඳහන් වෙනවා. යා වාචා සයම්පි පරසා නෙව කන්න සුඛා න හදයංගම අයම් පරසා වාචා යම් වචනයක් ස්වභාවයෙන්ම කරකස වේද ඇසීමෙන් කනට සුවයක් නොවේද යා වාචා සයම්පි පරසා නෙව කන්න සුඛා න හදයංගම අයං පරසා වාචා යම් වචනයක් ස්වභාවයෙන්ම කරකස වේද ඇසීමෙන් කනට සුවයක් නොවේද සිතට ප්‍රිය නොවේද එබඳු සිත රිදවන වචන පරසා වාචා කියලා ධර්මයේ සඳහන් වෙනවා. යායෙහි වාචාය අත්තනම්පි පරම්පි පරසං සිනෙහි භාවේන ලොකං කරෝති සා පරසා වාචා යම් වචනයක් කියමින් එය කියන්නාද අසන්නාද රෞද්‍ර බවට නපුරු බවට පමුණුවයිද හිතවත් බව මිත්‍ර බව දුරු කරයිද ඒ වචනය පරසා වාචා කියලා ධර්මයේ සඳහන් වෙනවා. විනය පිටකයේ පාචිත්තිපාලය ආක්‍රෝෂ කිරීම ජාති නාම ගොත්ත කම්ම සිප්ප ආබාධ ලිංග කෙලෙස් ආපාති ආක්‍රෝෂ යනුවෙන් අංග 10කින් දේශනා කරන්නට යෙදෙනවා. උසස් කුලයක උපන්නෙකුට ඔහුගේ කුලයගෙන රොඩියා හද්දා හතුරා ආදී ලෙස පහත් කුලයකින් ආරෝපණය කරනවා නම් පහත් කුලයේ උපන්නෙකුට එම කුලයෙන් හෝ නිලයෙන් රාලහාමි හාමුව ආදී ලෙස උසස් කුලයක් ආරෝපණය කරනවා නම් අවමන් කරනවා නම් ජාතින් ආක්‍රෝෂ කිරීම වෙනවා. ජන සමාජ උසස් කොට සලකන යම් ඇතෙකුට එම නාමය ගෙන හෝ පහත් යයි සම්මත කරෝලිස් හරමානිස් ආදී නම් යොදා පහත් යයි සම්මත නම් ඇතියන්ට එම නාමයෙන් හෝ අවමන් වෙනස උසස් නමක් යොදා කතා කිරීම නාමයෙන් ආක්‍රෝෂ කිරීම නම් වෙනවා. ඒ කුලයන්ට අයත් පරම්පරාව නාම ගෝත්‍ර නම් උසස් ගෝත්‍රයක කෙනෙකුට එම ගෝත්‍රයේම හෝ පහත් ගෝත්‍රයක නාමයකින් අවමන් කිරීම පහත් ගෝත්‍රයක කෙනෙකුට එම ගෝත්‍රයෙන් හෝ උසස් ගෝත්‍ර නාමයකින් අවමන් කිරීමද ගෝත්‍රයෙන් ආක්‍රෝෂ කිරීම නම් වෙනවා. ඒ ජනපදයන්හි උසස් කොට සලකන ගොවිතැන් වාණිජාදී කර්මාන්ත කරන්නෙකුට එයින් හෝ වැඩි කෙවුල් ආදී පහත් ක්‍රියාවක් හෝ අවමන් කිරීමට පහත් කර්මාන්තයක් කරනකොට එයින් හෝ ගොවිකම් ආදී උසස් ක්‍රියාවක් හෝ කියා අවමන් කිරීම කර්මයෙන් ආක්‍රෝෂ කිරීම නම් වෙනවා. මනුෂ්‍යෝ ජීවත් වන ඒ ප්‍රදේශයන්හි ඇති ස්වභාවික සම්පත් ආදී උපයෝගී කරගෙන ජීවනෝපාය වශයෙන් කරන්නෝ ශිල්පයෝ වෙත්නම් ඒ අතර උසස්යයි සම්මත ශිල්පයකින් ජීවත් වන්නෙකුට එයින් හෝ පහත්යයි සම්මත කුඹල් ආදී ශිල්පයකින් අවමන් කිරීම පහත්යයි සම්මත ශිල්පයකින් ඇත්තෙකුට එයින් හෝ ලේඛක ආදී උසස් ශිල්පයකින් අවමන් කිරීම ශිල්පයෙන් ආක්‍රෝෂ කිරීම නම් වෙනවා. මදුමේහ සේරෝගය හොරි කබර ලාදුරු පරංගිය ආදී ආබාධ නම් එසේ වූ ආබාධ ඇතියෙකුට එයින් හෝ වෙනත් ආබාධයකින් අවමන් කිරීම නිරෝගී අයෙකුට එවැනි ආබාධ නාම යොදා නිග්‍රහ කිරීම කතා කිරීම ආබාධයෙන් ආක්‍රෝෂ කිරීම නම් වෙනවා කියා ධර්මයේ සඳහන් වෙනවා. කම්ම චිත්ත ඍතු ආහාර විෂමතාවයන් අනුව ඒ පුද්ගලයාගේ උසමිතිකම් හැඩරුව ශරීර වර්ණය සකස් වී ඇත. ඒවා මුල් කොටම රිගා මිත්තා සුද්ධා රත්තා කළු ආදී ලෙස අවමන් කරනවා නම් ලිංගයෙන් ආක්‍රෝෂ කිරීමක් වෙනවා. කම්ම චිත්තාදී හේතුන් අනුව පිහිටි ගති ස්වභාවයෙන් යම් පුද්ගලයන් ඉන්නවා.
ඒවා මුල් කොටගෙන පෙරේතයා මසුරා ලෝභයා තිරසනා යකා ආදී ලෙස අවමන් කිරීම ක්ලේශයෙන් ආක්‍රෝෂ කිරීමක් වෙනවා. කළ හෝ නොකළ වරදින් අවමන් කිරීම ආපත්‍යෙන් ආක්‍රෝෂ කිරීමක් වෙනවා. ඇතමුන් අන්‍යයන්ට අපහාස කිරීම පිණිස ගුණා භූරුවා බල්ලා එළුවා අස්වැයා තිරිසනා බේබද්දා සල්ලාලයා නාටාම්බි අනාදි ලෙස විවිධ නම් හා වචන යොදා ගන්නවා. එලෙස සිත් රිදවන ලෙස ආමන්ත්‍රණය ආක්‍රෝෂ කිරීම ආක්‍රෝෂයෙන් ආක්‍රෝෂ කිරීමයි කියනවා. මේ විදිහට දස ආකාරයකින් පරස වචන කියන්නට පුළුවන් බව ධර්මයේ සඳහන් වෙනවා. ඊට පස්සේ පරස වචන කීමේ ආධීනව හැටියට මෙලවදීම නින්දාවට භාජනය වෙනවා. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබනවා. සමහර විට පරස වචන කීම නිසා දඬුවම් ලබන්නට සිදු වෙනවා. මරණින් පස්සේ නරකයේ ඉපදින්නට සිදු වෙනවා. තිරිසන්ව ඉපදින්නට සිදු වෙනවා. මිනිස් ලෝ උපන් කල්හි එක් ජාතියකදී සිය ගණන් ජාතිවලදී නොකර වරදවල් වලට හසු වන්නට සිදු වෙනවා. කල් නොපවත්නා දත් ඇත්තෝ වෙනවා. මුඛ රෝගයෙන් පෙළෙන්නන් වෙනවා. විරෝප වෙනවා. අවිශ්වාස කරනු ලබන්නන් වෙනවා. අමිහිරි කටහඬ හැත්තෝ වෙනවා. අබදරුවන් පව ඔවුන්ගේ කීම නොපිළිගන්නවා. ඔවුන්ට දරුවෝ උපදින්නෙත් නැහැ. උපදනා දරුවෝ ගැහැණු දරුවෝ වෙලා උපදිනවා. ඔය දරුවෝද අකීකරු වෙනවා. පරස වචනයෙන් වැළකීමේ ආනිසංස අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇත්තෙක් වෙනවා. මිහිරි කටහඬ ඇත්තෙක් වෙනවා. සමානව පිහිටි සුදුවන් දත් දෙපළක් ලැබෙන බව සඳහන් වෙනවා. අශෝභනෝ මහත් ශරීරයක් නොලබන්නක වෙනවා. අශෝභනෝ ශරීරයක් නොලබන්නක වෙනවා. අශෝභනෝ මිති ශරීරයක් නොලබන්නක වෙනවා. සැපදායක රූප ගන්ධ රස සුව පහස ඇති ඇඳපුටු ආදී ස්පර්ශය ලබන්නක වෙනවා. දුගද නැති මානෙල් මල් සුවඳ විහිදෙන මුඛයක් ලැබෙනවා. සෝච කේකරු පිරිවර ඇත්තෙක් වෙනවා. විශ්වාස කළ යුතු වචන ඇත්තෙක් වෙනවා. නෙළුම් පෙතක් බඳු රතුවන් මෘදු දිවක් ලබන්නක වෙනවා. උඩුකු නොවන කෙනෙක් වෙනවා. සඵල වචන හා ක්‍රියා නැත්තකු වෙනවා. මේ ආදී තම ආනිසංස ලැබෙන බව ධර්මයේ සඳහන් වෙනවා.